අද අපි ගුණදායි එළවලු සුප් එකක් හදමු. අපි හදමු රසම රසට සුප් එකක්. සිහින කපාගත් ගෝවා, සිහින කපාගත් ලීක්ස් කොළ, ලීක්ස් අල ටිකක්, කැරට් ටිකක් සිහින්ව කපාගෙන, අල ගෙඩියක් සිහින්ව කපාගෙන, වට්ටක් කටියක් සිහින්ව කපාගෙන, පරිප්පු වැට ටිකක්. ටෙම්පරාදු කර ගැනීම සඳහා බීලුණු ගෙඩි භාගයක්, සුදු ලුණු ගෙඩි කිහිපයක් සිහින්ව කපාගෙන, කරපිංච කොළ ටිකක්. මුලින්ම අපි තෙල් ටිකක් දාගමු. දැන් අපි සුදු ලුණු ගෙඩි ටිකක් සිහින්ව කපාගෙන පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න දෙන්න. සුදු ලුණු පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න දෙන්න. ලුණු ටික බාහිර ටෙම්පරාදු වෙනකොට සිහින්ව කපාගත් කැරට් ටික, අල ටික, වට්ටක්ක, ගෝවා ටික පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්න. දැන් මම මේකට ලීක්ස් අල ටික එකතු කරගන්නවා. ඒකත් පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්න. දැන් අපි වතුර කෝප්ප භාගයක් විතර දාගන්න. ගොඩක් දාගන්න එපා. ලුණු ටිකක් එකතු කරගන්න. මම ගම්මිරිස් කුඩු දැම්ම දාන්නේ නැහැ. මම තාම ලීක්ස් කොළ එකතු කරගත්තේ නැහැ. ඒ ටික පස්සේ තමයි එකතු කරගන්නේ. දැන් අපි මේක ටික වේලාවක් තඹ ගමු. මේකෙන් ටිකක් දැන් අඹර ගන්න. දැන් මම අඹරගත්ත සුප් එකෙන් ටිකක් මේකට මික්ස් කරගන්නවා. ලිවිති කොළ, ලීක්ස් කොළ එකතු කරගන්න. කැමති නම් පොල් කිරි ටිකට කෝර්න් ෆ්ලවර් තේ හැඳි කාලක්, පොල් කිරි ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, රස අණු ලුණු ටිකක් එකතු කරගන්න. රසම රස එළවලු සුප් එකක් ඔයත් හදලා රස බලන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.